ආණ්ඩුවට විරුද්ධව අපිට කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. ඒක ආණ්ඩුව ඇතුළේම කරනවා. මොකද ගංජා වවන්නේ අපේ මන්ත්‍රීවරු නෙවෙයිනේ. කන්ටේනර් පන්නන්නේ අපේ අය නෙවෙයි. කැබ් ගෙන්නන්නෙත් අපේ අය නෙවෙයි. අනිත් පැත්තෙන් ගංජා පන්නලා ගංජා වවලා අහුවෙන පොලිසිය නිලධාරියට ගහලා පොලිසිය නිලධාරියා ඉස්පිරිතාලේ ඉන්න අතරේ පොලිසියට අල්ලන් ගිහිල්ලා රිමාන්ඩ් කරන්නේත් අපේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඒක පැත්තකින් පොලිසිය සම්පූර්ණයෙන් ආණ්ඩුවේ නැත්නම් JVP එකේ පොලිසිය බවට පත් වෙලා තියෙනවා. වෙනදා පොලිසිය දැක්කම දුවපු අය අද ඉතින් පොලිසිය තමන්ගේ දේශපාලන යාන්ත්‍රණය බවට පත් කරගෙන තියෙනවා. ඉතින් එදා 88 89 පොලිසියෙන් ගන්න තියෙන වාඩුව අද පොලිසියේ ගෞරවය කෙලසලා ගන්නවා. ඒකටම හරියන පොලිස්පතිවරයෙකුත් ඉන්නවා. ඒ හින්දා මතනේ මේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයට කරන්න දෙයක් ඉතිරිලා නැහැ. ආණ්ඩුවේ වල ආණ්ඩුව විසින්ම කපා ගන්නවා. අපිට තියෙන්නේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් යම්තාක් දුරට තව ඉෂ්ට කරගන්න පුළුවන් නම් ඒ සඳහා ආණ්ඩුවට බලපෑමක් කරන එක විතරයි. ඒක වෙන්න ඕනේ. ඉතින් විපක්ෂයේ නියෝජනය කරන മന്ത്രിවරුන්ගේ නඩු ඉක්මන් කරනවා වගේම කන්ටේනර් 323 පන්නපු ඒවත් ඉක්මන් කරොත් හොඳයි. ගංජාහෙන් වවපු മന്ത്രിවරුන්ට නීතිය ක්‍රියාත්මක කරොත් හොඳයි. අර හයියෙන් ගිහිල්ලා පැය 18කට පස්සේ බිව්වද කියලා ඇහුවේ. ඒ වගේ ඒවට නීතිය ක්‍රියාත්මක කරොත් හොඳයි. ඉතින් එහෙම නැතුව ආණ්ඩුව හිතනවා නම් විපක්ෂය මර්ධනය කරන්න තමයි මේ නඩුහබ ඉක්මන් කරන්න ඕනේ කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා පිටරටින් ගෙනල්ලා කන්න දීලා දීවර ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් කඩාවට්ටන්න පුළුවන් නම් ආණ්ඩුවට ගොවියගේ ආර්ථිකය වටන්න පුළුවන් නම් දීවරගේ ආර්ථිකය වටන්න පුළුවන් නම් ඉතින් එහාට මේ ආණ්ඩුවේ සලස්මක් ගැන අපි තවදුරටත් විවාද කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙනසක් ඉල්ලුවනේ. ඉතින් මම හිතන්නේ මේ ආණ්ඩුවට මේ රටේ හෙළ සංස්කෘතියෙන් ඈත් වෙලා එවැනි සංස්කෘතියකට යන්න ඕන කියලා හිතනවා ඇති. හැබැයි ආණ්ඩුව පොරොන්දුනේ විදේශ රටවලින් ආයෝජකයෝ ගේනවා කියලා. ඔය කියන ඒවා ගේනවා කියලා නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ ලෝක රැකියාව වෙනද පොළට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් හදයි කියලා. ඒක හදන්න ඕනේ. ඔය ආණ්ඩුව හිතන් ඉන්න ලෝක රැකියාව වෙනද පොළේ තියෙන ඔය වෙවෙනි රැකියාවද කියන්න මම දන්නේ නැහැ. විපක්ෂ එකතු වෙනවද සමගිය වෙනවද අපි එකට කටයුතු කරනවද කියන කාරණේ ආණ්ඩුව වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. ආණ්ඩුව කළ යුත්තේ තමන් ජනතාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන එක. හැබැයි ඉතින් පොජ්ජන පෙරමුණු විදියට අපි අපේ යුතුයකම අපි ඉටු